හයි පසන් නිවස මගේ channel එකට ඔයගලන් ආදරයෙන් පිළිගන්නවා. ගොඩාක් කාලයකට පස්සේ අද ඔයගලන් ඔන්න මම හම්බෙන්න ආවේ පුංචි පණිවිඩයක් අරගෙන. පහුගිය වීඩියෝස් දෙක තුනේදී දැකපු පරිසරය නෙමෙයි ආයෙත් ඔයගොල්ලෝ දකින්නේ ඔයගලන්ට පුරුදු පරිසරයක් නේද? ඉතින් ඔන්න මම අද මේ වීඩියෝ එක අරගෙන එන්නේ මගේ ගෙදර ඉඳලා. ඉතින් ඕගලන්ට මාත් එක්ක දිගටම එකතු වෙලා හිටියා නම් පහුගිය වීඩියෝස් දෙක තුනේදී මම ඔයගොල්ලොත් එක්ක කතා කරා මතක ඇති මම මේ ගෙදර නෙමෙයි හිටියේ. එතකොට අපි පොඩි කාලයකට తాවකාලිකව වෙන ගෙදරක පදිංචියට ගියා. ඒ කාලය ඇතුළතදී අපි මේ ගෙදර රෙන්ට් එකට දීලා තමයි ගියේ. ඉතින් අපි කරපු ලොකු මිස්ටේක් එකක් ඒක. ඉතින් දැන් මේ රෙන්ට් එකට දීලා අවුරුද්දක් විතර මේ ගෙදර රෙන්ට් එකට දීලා තිබ්බා අපි. ඉතින් දැන් ඔන්න අපි ආයෙත් අපේ ගෙදරට ආවා. ඉතින් රෙන්ට් එකට දුන්නාම ඔයගොල්ලෝ දන්නවනේ ගෙවල් කොච්චර නාස්ති වෙනවද ගොඩක් වෙලාවට. ඉතින් ඒ වගේ බොහොම නරක අත්දැකීම් වලට තමයි අපිට මුණ දෙන්න සිද්ධ වුණේ. කොහොම වුණත් ඉතින් අපි දැන් අපේ ගෙදර ආයෙත් සතුටින් ඉන්නවා. ඉතින් හිතුණා ඔයගොල්ලොත් එක්කලා ගොඩක් දේවල් කතා කරන්න ඕන මගේ ජීවිතේට ආයෙත් එකතු වෙලා තියෙනවා. අපිට එකතු වෙලා ඉදිරියේදී ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. ඉතින් මේ ගෙදර රෙන්ට් එකට දීපු අත්දැකීම් උනත් මට ඔයගොල්ලොත් එක්කලා මං හිතුවා විශේෂයෙන් කැලිෆෝනියාවේ පදිංචි වෙලා ඉන්න ගොඩක් දෙනෙක් මාත් එක්කලා එකතු වෙලා ඉන්නවා මේ channel එකේ. ඉතින් ඒ විස්තරات මම කතා කරන්න හිතුවා. මොකද මට වැරදිච්ච තැන් අනිත් කෙනෙකුට නොවරදින විදිහට මම හිතුවා මගේ අත්දැකීම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනේ ඉදිරියේදී කියලා. ඒ විතරක් නෙමෙයි ඉතින් දැන් මේ ගෙදර ගොඩක් දේවල් නාස්ති කරලා තිබ්බා, විනාශ කරලා තිබ්බා. ඉතින් මේ දේවල් අපි දැන් හදාගෙන හිමින් ටික ටික ගෙදර තියෙන ප්‍රශ්න විසඳගෙන මායි මහත්තයයි ටික අපේ ගේ තිබුණු තත්ත්වයට ලස්සනට හදාගෙන යනවා. ඉතින් ඒ දේවලුත් ඔයගොල්ලොත් එක්ක මම ඉදිරියේදී කතා කරන්නම්. ඉතින් මට ඇත්තටම අද වීඩියෝ එක ඔයගොල්ලන්ට ගේන්න ඕනකම තිබ්බේ. ගොඩාක් දෙනෙක් පහුගිය ටිකේ මට ඊමේල්ස් දැම්මා, Facebook එකෙන් මාව කන්ටැක්ට් කරා. මම හොඳින්ද කියලා හොයලා බැලුවා. ඇයි වීඩියෝස් නැත්තේ? අලුත් වීඩියෝස් දාන්නේ නැද්ද? ඉක්මනට අලුත් වීඩියෝ එකක් ගේන්න. ඔය වගේ ගොඩාක් පණිවිඩ මට ඔයගලන්ගෙන් ආවා. ඉතින් සමා වෙන්න හැම කෙනෙකුටම පෞද්ගලිකව මට උත්තර දෙන්න බැරි වුණාට. ඉතින් රැකියාවේ කාර්ය බහුලත්වයයි මේ ගෙදර රෙන්ට් එකට දීලා ඒ ඇති වෙච්ච දේවලුයි ඒ ගොඩක් දේවල් හින්දා මමයි මහත්තයයි ගොඩක් පහුගිය කාලේ බිසි වෙලා හිටියා. ඉතින් ඒකත් එක්ක තමයි අපිට පසන් නිවස හරහා වීඩියෝ එකක්වත් ගෙනෙන්න බැරි තරමට අපි කාර්ය බහුලත්වය සහ මානසිකවත් ව්‍යාකූලත්වයයි ඔක්කොමත් එක්ක ඉතින් අපිට ඕගොල්ලන්ව හම්බෙන්න බැරි වුණා. ඉතින් දැන් ඔන්න හැමදේම निराකරණය වෙලා හැමදේම निराවුල් වෙලා මායි මහත්තයයි බොහොම සතුටින් ආයේ අපේ ගෙදරට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අපි දෙන්න ගැන වගේම ගොඩක් පුතා ගැනත් අහලා තිබ්බා. ඉතින් ඔන්න පුතත් මගෙත් එක්කලා දිගටම ඕගොල්ලන් එකතු වෙලා හිටියා නම් පසන් නිවසේ හැමදාම හිටපු සමාජිකයෙක් නම් ඔයා දන්නවා. මගේ පුතා මෙහි කියන්නේ ඇමරිකාවේ හමුදාවේ තමයි සේවය කරන්නේ. ඉතින් මේ වෙනකොට එයා රටේ නෑ, රටෙන් පිට ඉන්නේ. ඉතින් ඉරාක් වලට ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඒවත් බලපෑවා මගේ මේ වීඩියෝස් ගෙනෙන්නේ නැති වෙන්න. ඉතින් එයාව මිස් වෙනවා. එයා නැතුව කියන්නේ රටේ නැති වුණාම හරි පාළුයි. ඉතින් ඒ වගේ දේවලුත් එක්කලා තමයි ගොඩක් මටයි මහත්තයටයි වීඩියෝස් කරගන්න තරම් මානසිකව අපි දෙන්න ඇත්තටම රෙඩි වෙලා හිටියේ නෑ. ඉතින් දැන් ඔන්න අපි ආපහු සතුටින් අපේ ගෙදරට ඇවිල්ලා ඉන්නවා. මායි මහත්තයා බොහොම නිදහසේ හුස්මක් අරගෙන ආපහු අපි ජීවත් වෙනවා කියලා දැනෙන තැනට ඇවිල්ලා ඉන්නවා. ඉතින් එහෙමනම් ඉදිරියේදී අපි ගොඩක් දේවල් ජීවිතය ගැන කතා කරමු. ඉතින් එහෙමනම් ඔයා තාමත් මගේ පසන් නිවස channel එකට subscribe වෙලා නැත්නම් subscribe වෙලා bell button එක click කරලා ඉදිරියේදී එන වීඩියෝස් උත් ඔයගොල්ලෝ ගාවට ගෙන්න ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. ඉතින් එහෙමනම් ඉක්මනින් මම ඔයගලන් හම්බෙන්න එන්නම්. එතකන් ඔයගලන් සතුටින් පරිස්සමෙන් ඉන්න.